හෙලෝ ගයිස් අද අපි හදාන්න යන්නේ ෆෘට් සලාඩ් එකක්. අපි බලමු කොහොමද අපි ඒක හදන්නේ කියලා. පළමුවෙන්ම අපි අන්නාසි ගෙඩිය පොඩි පොඩි කෑලි වලට කපා ගනිමු. දැන් අපි ඒක අපේ බෝල් එකට ඇඩ් කරගමු. මුලින්ම අඹ ගෙඩි සෝදා ගන්න. ඊට පස්සේ අපි අඹ පොඩි පොඩි කෑලි වලට කපලා ඇඩ් කරගමු. අඹ කපාගත් පසුව ඔබට කැමති ප්‍රමාණයට කොමඩු ගෙඩියක් රැගෙන එය පොඩි පොඩි කෑලි වලට කපාගෙන ෆෘට් සලාඩ් එකට ඇඩ් කරගන්න. කොමුඩු ගෙඩිය කපාගත් පසුව මිරි ගෙඩි කිහිපයක් රැගෙන එය වතුරින් සෝදා පුංචි කැබිලි වලට කපා ෆෘට් සලාඩ් එකට එයත් එකතු කරගන්න. ඉන්පසුව පැපොල් ගෙඩිය රැගෙන ඒ තුල තිබෙන ඇට ටික ඉවත් කර එයත් පුංචි කැබිලි වලට කපා සලාඩ් එකට එකතු කරගන්න. පැපොල් ගෙඩිය එකතු කරගත් පසුව කෙසෙල් ගෙඩියක් රැගෙන ඒ රවුම් ආකාරයට කපා සලාඩ් එකට එකතු කරගන්න. ඉන්පසුව ඇපල් ගෙඩියක් රැගෙන එයද පුංචි කැබිලි වලට කපා සලාඩ් එකට එකතු කරගන්න. අපි දැන් ෆෘට් සලාඩ් එකට අවශ්‍ය පළතුරු සියල්ල කපාගෙන අවසන්. දැන් අපි සලාඩ් එක තව ටිකක් රසවත් වෙන්න එයට දෙහි බිංදු කීපයක් එකතු කරගනිමු. ඉන්පසුව අපගේ ෆෘට් සලාඩ් එක අලංකාර කර ගැනීමට සෝදාගත් මුද්දරස් පළම් ටිකක් එයට උඩින් ඇඩ් කරගමු. ඉන්පසුව අපගේ ෆෘට් සලාඩ් එක රසවත් කර ගැනීමට මිල්ක් මේඩ් සහ පැණි ටිකක් එයට එකතු කරගනිමු. ඊළඟට මෙය මික්ස් කරගෙන සර්ව් කරන භාජනයකට දාගන්න.